Ja, වහිමේ අයලට පිපුණු මලක් වැනියද මංගිලි හුණු මතක එක පස්පිඩකි බලල කටුකැම ජීවිතේ සුන්දර නැතවම පෙර කර පවක්ද නිම වෙන කවදවත් ආදරේ ළඟ මම තුනා නින්දා ළඟ හිටිය අය තනි කර ගිය එදා අම්ම දුන්නු අවබද දැන් මතකුණ මගේ තනියට මං විතරක් ඉතුරු වුණා නෑ කතව ජීවිතේ තැනිදන හිස් දැන් තාතනතුව අම්ම උස් මහත් කළේ කඳුළු පුරවන් ගමන යන්න බෑ අඩිය පල්ලම් වයිමෙෆ්ගේ තාලෙට පෙනෙන මේකේ සෙල්ලම් තරණ කරම් මමත් ගිය ගන්නේ මුල්ලට අවුනේ මමත් ඒ 64 මායමඩ ගන්න වෙබි කෝල් පොඩ කිනකෝ පැටියා කියලා මේකේ හුරතල් අයියලා එක තේරෙන්නේ දැන් තමයි මනින්නද මිනිස්සුම පෑන කොටයි තිබුණේ මගේ පසු වදනට හම්බුනම ෆෝන් එක අවුට්සයිඩ් තිබ්බම හිතන්නේ උන් අපේ ලදරු මනසද එයි විශ්වාස කරන තරමට දැන දුන්නා උඹට මට වැරදුන අම්මගේ පිටාල කෙව්වට හිතන් හිටියේ නෑ ඔබ කරේ කියලා මෙහෙම පතිනියම සුදු ඇඳර කුතිරේ හැම තැනම මැව්ව හින්න ගොඩ ගිලිහුණ එක තැනක කොටිකුණා මම තබලක් නැවි ඔරුවක හිතුව මම තෙවි නැතුනේ වාසනාවට වයිනේ කපුරුවට කැළඹුණ බොරු වැස්සට නෑ කිසි තරහ හිතේ තියෙන දුක නිව ගන්න තිබ්බ තැන රපදේ බාලයක් වෙන හැල විතර දන්නේ මේ කොල්ල විදදු හොයන්න ජීවිතය කෙනෙකුගෙන් ආයේ කලත් ඉරිසියා නැම උනේ පීඩා දරගෙන දුක් මම තිනාවෙන් හිටියා කාටවත් නෑ මම වදකුනේ අතපා පතගෙන ආපු ඔයත් යන්නම ගියා කලබරෝ දැනගෙන නොනසේ සිටියා තේරෙද්දි මේ කතාවේ ඔබට කල් ගියා මන්දාර මේ කතාව නකුලින් ලිව්වා ඇයිද ගියේ කියලා හිතත් විමසුවා මලකුණක් පරපෙන්නේ එක රැයකින් වෙනස්ුනේ ජීවිතේ ඒ බොරුවෙන් ගියා ඇහැඩ වැටෙන කඳුල ගානේ මතකුනේ හිටි විදේ කරපු දෙයට ඔබට පඩි සම්දේ සසරේ අවසනයි ලං වුනේ සුන්දර ජීවිතේ තනින් ආවේ තනින් යන්නේ කවුරුත් නැ මාවතේ ආදරය පතන්න ලැබෙන පෙර භවී කතාව අසනයි ලැබුණා නම් පෙර දිනේ